සුබ දවසක් වේවා හැමෝටම. පොළොන්නරුවේ ඉඳන් කිලෝමීටර් 25ක් පමණ දුර ගෙවාගෙන වාස්තු විද්‍යාත්මකව ගොඩක් වටින තැනක් බලන්න තමයි අද අපි යන්නේ. ඒ තමයි මැදිරිගිරිය වටදාගෙය. මේ පුදබිමේ ඉතිහාසය ක්‍රිස්තු පූර්ව යුගය දක්වාම විහිදෙන බව සඳහන් වෙනවා. වංශ කතාවලට අනුව මණ්ඩලගිරිය එහෙම නැත්නම් මැඩිලිගිරිය කියලා හඳුන්වලා තියෙන්නේ මේ මැදිරිගිරියම තමයි. බොහෝ රජවරුන්ගේ අනුග්‍රහයන් යටතේ දියුණුවේ ඉහළටම ගියපු විහාරස්ථානයක් විදිහට තමයි මේ මැදිරිගිරිය සැලකන්නේ. මේ විදිහට දියුණුවේ උච්චතම ස්ථානයට පත්වුණු මැදිරිගිරිය 10 වන සියවසේ එල්ල වුණු සොලිය ආක්‍රමණ නිසා විනාශ වෙලා තියෙනවා. ආයෙත් සොලින්ගෙන් රට මුදාගෙන මේ ස්ථානය ප්‍රතිසංස්කරණය කරලා තියෙන්නේ මහා විජයබාහු රජතුමා විසින්. ඉතිහාසයේ සඳහන් විදිහට 12 වන සියවසේදී දෙවන ගජබා පරාක්‍රමබාහු කියන මස්සිනාලා දෙන්න අතර සාමගි විසම අත්සන් කරලා තියෙන්නේ මේ මැදිරිගිරියේදී. ඒ වගේම නිශ්ශංක මල්ල රජතුමා වැඳ පුදාගත් ස්ථානයක් විදිහටත් සඳහන් වෙනවා. හතුන්වෙනි සියවසේදී මාගගේ සේනාව විසින් විනාශ කරපු මේ පුදබිම වනයෙන් වැහිලා ගිහිල්ලා ජනශූන්‍ය ප්‍රදේශයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් ආයෙත් මේ ප්‍රදේශය ගැන අවධානය යොමු වෙලා තියෙන්නේ 1897න් පස්සේ. මේ ස්ථානේ මේ විදිහට සංරක්ෂණය කරලා අනාගත පරපුරට දායාද කරපු ගෞරවය හිමිවන්නේ මහාචාර්ය සෙනරත් පරණවිතාරණ මහතාට. මේ තියෙන්නේ වටදාගෙය. මේ වටදාගෙයට ඇතුල් වෙන්න තියෙන්නේ එක පියගැට පෙළක් එක්ක තියෙන දොරටුවක් විතරයි. මේ සම්පූර්ණ විහාරස්ථානයේම සිත් ගන්නා සුළුම කේන්ද්‍රස්ථානය තමයි මේ වටදාගෙය. මේ වටදාගෙය ගැන තියෙන එක මතයක් තමා මුලින් මේ කණු ලී වලින් නිර්මාණය කරලා පස්සේ ගල් වලින් නිර්මාණය කරපු බව. දැනට ලංකාවේ තියෙන විශිෂ්ටතම වටදාගෙය තමයි මේ මැදිරිගිරියේ තියෙන්නේ. ඇත්තටම මේ දේවල් දකිනකොට අපිට අපේ ඉතිහාසය ගැන දැනෙන්නේ ලොකු ආඩම්බරයක්. අපේ හෙළ වෙදකම ඈත ඉතිහාසයේ ඉඳලම තිබුණ බවට හොඳම සාක්ෂියක් තමයි මේ ආරෝග්‍ය ශාලාවේ නටබුන්. ඉතින් මේ වටදාගේ බලලා දැන් අපි යන්නේ කවුඩුල්ල වැව බලන්න. කවුඩුල්ල ජාතික වනෝද්‍යානයට මායිම් වෙලා තියෙන මේ කවුඩුල්ල වැවේ ඉතිහාසය
අවුරුදු 1700ක් ඈතට විහිදෙනවා. ඒ කියන්නේ මහසෙන් රජතුමාගේ කාලයට. මේ වැවේ සමස්ත ජලධාරිතාව අක්කර අඩි 1,04,000ක් වෙනවා. ඒ වගේම සමහර කාලවල වලට මේ කවුඩුල්ල කියන්නේ සමහර සංචාරක පක්ෂීන්ගේ රජදහනක්. අතිවිශාල ජලධාරිතාවයක් දරන මේ වැවේ වාන් දොරටු 12ක් තියෙනවා. ඉතින් ඒ වාන් දොරටු 12ම විවෘත කරලා තියෙනවා. අද අපිට බලා ගන්න පුළුවන් වුණා. ඉතින් මේ හැමදේම බලාගෙන අපි මැදිරිගිරියෙන් ආවා. ආයෙත් දවසක වීඩියෝ එකකින් ඔයාලව හම්බ වෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.